ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත්ත ජාවාරමක් මෙහෙ ඉන්න මිනිස්සුන්ව ඉතාලියට නීති විරෝධී විදිහට අරගෙන යන්න. රුමේනියාවේ ඉන්න අය ඉතාලියට නීති විරෝධී යවන්න. ගණිකා වෘත්තිය අපේ අයව යොදවනවා. මත්ද්‍රව්‍ය, මත්පැන් ශ්‍රීලංකිකයන්ව ඉලක්ක කරගෙන මේ මිනිස්සුන්ගේ සුට්ටු දෙක හුරගෙන කන එක. ගණිකා වෘත්තිය යොදවන්නේ අපේ ශ්‍රී ලාංකික කාන්තාව. කිසි දෙයකට වග කියන්නේ මෙහෙන් වාහනයට දාගෙන එහෙට ගිහිල්ලා බස්සනවා එච්චරයි. ඔයාම කෑ ගන්න මොකද වර්ධ දින මාරුව මොකද්ද? මේ මිනිස්සු කොතනින් හරි ඉවර කරන්න ඕනේ. ඔයගොල්ලෝ එවනවත් ඇත්තේ උණ්ඩියනේ. අදටත් අපිට නීත්‍යානුකූල ක්‍රමවේදයක් ලංකාවට සල්ලි යවන්න නැහැ. මම කැමැත්තෙන් යන්නේ මොකද්ද ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ? මේ ලංකාවේ ඉඳලා මෙහාට මිනිස්සුන්ට වීසා දෙන එක නතර වෙන්න හේතුවක් වෙන්නේ නැද්ද? තානාපති කාර්යාලයට කියලා තියෙනවද? ඒ දවස්වල මෙහි තානාපති කාර්යාලය කිසිම දෙයක් තිබුණේ නැහැ. මට උත්තර දෙන්න බෑ. ඔයා උත්තර දෙන්න. මේ සල්ලි කොහෙන්ද කියලා. මෙයා වර්ක් පර්මිට් දෙනවා කියලා මිනිස්සුන්ගේ මේ account වලට ධම්ම ගත්ත සල්ලි. මේ න්‍යාය ගොඩක් 190%කටම වර්ක් පර්මිට් නැහැ, එම්ප්ලොයිස්ලා වර්ක් පර්මිට් හදන්නේ නැහැ, වීසා නැහැ. එයාලගේ වැඩ ගන්නවා, හැබැයි සැලරි ගෙවන්නේ නැහැ. රුමේනියා යන්න වීසා ඇප්ලයි කරපු අය අවුරුද්දක විතර කාලයක් බලන් හිටියා. එම්ප්ලොයි කෙනෙක්ගේ වර්ක් පර්මිට් එක විතරයි ගහගන්නේ. ඒගොල්ලෝ එහෙ ගියා මේ කම්පැනි නැහැ. පොර කම්පැනි එකකින් තමයි වර්ක් පර්මිට් එක ගහගන්නේ. මාස 3යි එක වළංගු මේ රටට. වීසා එකක් ගහගන්න බැරුණොත් රුමේනියාවේ ආපහු ලංකාවට යන්න ඕනේ. ඒක ගත්තට පස්සේ තමයි අපිට වෙන රටකට යනවා නම් යන්න හැබැයි. ගොඩක් අය කලේ සෙනගන් වෙච්ච ගමන් මේ රටෙන් ගියා. හැබැයි ගිහිල්ලා අපිට ඉන්න පුළුවන් තව රටක දින 90ක කාලයක් විතරයි. මෙහෙම ලංකාවේ පුද්ගලයෙක් මේ විදිහට කරාම අපේ ලංකාවේ බ්ලැක් මාකට් ඒක ලංකාවේ එම්බසිය මේ ගැන ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මට යුරෝ 1000ක් දෙන්න මම මේ account එකට සල්ලි දාන්න මම අලු වීසා එක හදනවා. අවුරුදු ගණන් හරියට පඩියක් ගෙවන්න නැතුව වැඩ ගන්න තැන් තියෙනවා නම් රජයෙන් හරි මැදිහත් වෙලා මේ මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ට කළ කැලීම් ස්නාන කලාව Hit Vision, world's #1 security solutions provider. National Distributor IT Gallery. මේ දාඩිකඳ ඉවසන්නේ කොහොමද? ස්වදේශී කොහොඹ ලෙමන් ග්‍රාස් අද කාලෙට ෆ්‍රෙෂ්ම විසඳුම. Nova Aesthetic Center. වගකීමක් සමග CCTV පද්ධතියක් සවි කරගන්න අපට කතා කරන්න. සරසි CCTV. Revolution Leisure Hub, your premier fitness partner. ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත්ත යම්කිසි ආකාරයක ජාවාරමක් සිදු කරනවායි කියලා අපට ඇමතුමක් ලැබෙනවා. ඒ ඇමතුම ලැබෙන්නේ රුමේනියාවේ ඉන්න දිල්හානි බෝපිටියකින්. මේ ඉන්නේ දිල්හානි, ඒ වගේම දිල්හානි සම්බන්ධ කරගත් යුතුයි කියන රුවනි පිරිස්ව. රුවනි ඉන්නේ සයිප්‍රස් වලින්. හරි, කාගෙන්ද මුලින්ම පටන් ගන්නේ? රුවනි වාතාවට කතා කරලා කිව්වේ මෙහෙම ශ්‍රී ලාංකිකයන් කේන්ද්‍ර කරගත්ත ජාවාරමක් වෙනවා කියලා. වගේම කතා බහ පටන් ගමු නේද? මොකද්ද මේ ජාවාරම මේ දිල්නි? දිල්හානි මුලින්ම ඔව්. කියන්න රුමේනියාව. ඔව් මම දිල්හානි බෝපිටිය. ඉතින් බොහොම ස්තුතියි මේ අවස්ථාව ලැබලා දුන්නාට අපි හැමෝම වෙනුවෙන් කතා කරන්න. මුලින්ම මම පටන් ගන්නම් මෙහි ඉන්නවා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක්. එයා හරහා සිද්ධ වෙන ජාවාරම් ටික ගැන කතා කරන්න. එයා කියනවා ඉතින් යුරෝපයේ ඉන්න ලොකුම ව්‍යාපාරිකයා එයා කියලා. සහ පහුගිය දවස්වල එයාගේ නම රංජිත් සමන්තිලක. ලංකාවේ මාතර එයාගේ ගම මාතර අම්බලන්තොට එක්කෙනෙක් තමයි කාලයක් තිස්සේ ඉතාලියේ ඉඳලා තියෙන්නේ. එයා කියනවා අවුරුදු 30කට අවුරුදු 25ක් වගේ කාලයක් ඉතාලියේ හිටියා කියලා. මම ඒ ගැන හරියට දන්නේ නැහැ. ඊට පස්සේ තමයි මේ කොරෝනාත් එක්ක එහෙ රැකියාව කරගෙන ඉඳලා එහෙදි ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා වැටිලා ඊට පස්සේ තමයි අවුරුදු 4කට කලින් මං හිතන විදිහට 2021 හෝ 22 තමයි මෙහෙට ආවේ. ඒ ඇවිල්ලා එයා මුලින්ම කළේ මෙහෙ පොඩි මිනි මාකට් එකක් පටන් ගත්තු එක. ඒ පටන් අරගෙන ඒකට එන මිනිස්සු ඉලක්ක කරගෙන මෙයා පටන් ගත්ත දෙයක් කරන්න මෙහෙ ඉන්න මිනිස්සුන්ව ඉතාලියට නීති විරෝධී විදිහට අරගෙන යන්න. එතකොට ඒකේ සාමාන්‍යයෙන් ඒක රුමේනියාවේ ඉන්න අය ඉතාලියට නීති විරෝධී යවන්න. ඒ කියන්නේ ඒ දවස්වල මේ රට යුරෝප් රටක් විතරයි. එතකොට ෂෙනගන් ඒරියා එකේ අපි හිටියේ නැහැ. මේ රට තිබුණේ නැහැ. එතකොට අපිට ෂෙනගන් වලට යන්න බෑ නීත්‍යානුකූල පිළිවෙලට. යනවා නම් යන්න පුළුවන් මේ නීත්‍යානුකූල නොවන පිළිවෙලකට විතරයි.
එතකොට මෙයා දැන් ශනගන්නේ දැන් ශනගන්න. ඔව් හරි දැන් අපිට මෙහි අයිඩියා එකෙන් අපිට යුරෝපයේ ශනගන්න ඕන රටකට අපිට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට ඒ දවස්වල මෙහෙම පහසුකමක් තිබුණ නැහැ. ඒ කාලේ මෙයා ඉලක්ක කරා ඒ දැන් ගොඩක් ඉතාලි කියන්නේ අපේ ලංකාවේ අපිට ලොකු හීනයක්නේ. ලොකු හීනයක් ඒක. එතකොට මෙයා පටන් ගත්තා මේක ජාවාරමක් විදිහට කරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක මිනිස්සෙක්ගේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 15කට ආසන්න මුදලක් අරගෙන මේ රටේ සල්ලි වලින් යුරෝ 5000ක් වගේ. ඒ දවස්වල ගානත් එක්ක බැලුවම ඒක ලොකු මුදලක්. ඒ දවස්වල 400 ගණන් වලට ඒ වගේ කොරෝනා එක්කම අපේ ලංකාව වැටුණත් එක්ක සෑහෙන ලොකු ගාණක් ඒක. එතකොට මෙයා පටන් ගත්තා ඒක ලොකුවටම කරා ඒ ජාවාරම. ඒකෙන් ලොකු මුදලක් හම්බ කරා. මම කියන්නේ මේවා ඇත්තද බොරුද කියලා බලන්න මේ account check කරන්න. ඒවෙන් පුළුවන් මේවා ඇත්තද බොරුද මං කියන්නේ මේ ඔයා කියන පුද්ගලයා දැන් මේ වෙලාවේ ඉන්නේ කොහෙද? මේ රුමේනියාවේ ඉන්නවද? රුමේනියාවේ තාමත් ඉන්නවා. මම මේ කියන්න හැදුවේ මුලින්ම ගිය සතියේ නෙමෙයි. මේ මාසේ මුල් දෙවනි සතියේ වගේ එයා අලුතෙන් පටන් ගත්ත පබ් එකක්. එතන මේ ජාවාරම් ටිකක් වෙනස් ජාවාරම් ටිකක් වෙනවා කියලා පහුගිය කාලෙම මේ පෝස්ට් වගේක් ෂෙයා වුණා. ඒ කියන්නේ ගණිකා වෘත්තිය අපේ අයව යොදවනවා. ඊට පස්සේ මත්ද්‍රව්‍ය, මත්පැන් ඒවා අලෙවි කරනවා අපේ අයට. එතන හැමදාම වීකෙන්ඩ් එකේ DJ පාටි තියෙනවා. ඒවා ඒකෙන් කරේ අපේ අයව ඉලක්ක කරගෙන මේ ජාවාරම් ටික සිද්ධ වෙනවා කියන එක ගැන පහුගිය කාලේ පෝස්ට් වගේක් ෂෙයා වුණා. ඇත්තටම මම අපේ අය කියන්නේ ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගෙන එහෙමද? ශ්‍රී ලාංකිකයෝ එයා හැමදාම කරන්නේ අපේ ශ්‍රී ලාංකිකයන්ව ඉලක්ක කරගෙන මේ මිනිස්සුන්ගේ තුට්ටු දෙක හුරගෙන කන එක. මම ඒක කියන්නම්. ගණිකා වෘත්තිය යොදවන්නේ අපේ ශ්‍රී ලාංකික කාන්තාවෝ ටික. එහෙමද? එහෙම කියලා ඒ පෝස්ට් වල තිබ්බේ එහෙම තමයි. ඒ පෝස්ට් වල තිබ්බේ. මොකද මට ඒක එක්ස්පීරියන්ස් එකක් නෑ. මම එතනට කවදාවත් ගිහිල්ලා නෑ. ඒක නිසා මට ඇත්තට මේ ගැන අත්දැකීමක් නෑ. මම කියන්නේ මේ පෝස්ට් වල තිබිච්ච දේවල්. ඊට පස්සේ ඒක මිනිස්සු එතනට ගියපු ආපු අය දන්නව ඇති ඇත්ත නැත්ත. එහෙම තිබුණා. ඊට පස්සේ මේකත් එක්ක මෙයාගේ ඒත් එක්කම වගේ ඊළඟ සතිය වගේ වෙනකොට මෙයාගේ පබ් එක වට කළා මෙහි ඉමිග්‍රේෂන් එකේ. වට කරලා පාන්දර 1ක් 2ක් අතර කාලෙකදී පැනලා එදාත් පාටි එකක් තිබිච්ච දවසක් එයා ළඟ වැඩ කරපු මිනිස්සුම 4 දෙනෙක්ව අල්ලලා ලංකාවට යවුවා. එතකොට ඒකෙදි මෙයා ලයිව් එකක් ඇවිල්ලා ඒක වෙලා ඒ මිනිස්සු ලංකාවට යවලා ඔක්කොම උනාට පස්සේ මෙයා ලයිව් එකක් ඇවිල්ලා එයා කවදාවත් බොරු කරලා නැහැ වංචා කරලා නැහැ. මිනිස්සු චමුදිත මෙහෙමයි. මෙයා මං ඇවිල්ලා මේ රටට අවුරුදු 4ක් මේ අවුරුදු 4 ඇතුළතදී මම දන්න දේවල් ටික මම ඔයාලට කියන්නම්. මුලින්ම ඔය මිනිස්සුන්ව අහුණා කීප වතාවක් මෙහි ඉඳලා ඉතාලියට මිනිස්සුන්ව නීති විරෝධී ආකාරයට අරගෙන යනවා. කීප වතාවක් අහුණා. දෙල්ලනේ පොඩකින්න දැන් ඔය අය අරන් යන්නේ දැන් රුමේනියාවට මම ආවා කියන්නකෝ රස්සාවට හරිද? ඒතර ඔයා කියන විදියට ඒ දවස්වල රුමේනියා එක ෂෙනගන් කන්ට්‍රි එකක් නෙමෙයි. මේ ෂෙනගන් වීසා එකට වැටෙන්නේ නැහැ යුරෝප් වුණාට. එතකොට මේ ලොකු ඩ්‍රීම් එකක් තමයි ඉටලිය අනේ එක. එතකොට දැන් රුමේනියා ඉටලි මේ තියෙන බයිරෝඩ් මේ බෝඩර් එකෙන් වෙන් වෙන්නේ. ඒතර මෙයා නීති විරෝධී විදිහට මේගොල්ලෝ පන්නනවා. එහෙමද ලක්ෂ 15ක් අරගෙන එහෙමද වෙන්නේ? ඒ කියන්නේ එයා මිනි මාකට් එක හරහා එයා බිස්නස් එකක් පටන් ගන්නවනේ. එතකොට මේ බිස්නස් එකට අවශ්‍ය කරන බඩු අරගෙන එන්න යනවා කියලා තමයි ඉතාලියට යන්න එහෙට මෙහෙට වාහනේ යන්න අවසර ගන්න. එතකොට බෝඩර් ක්‍රොස් කරන්නේ කොහොමද? මේ බෝඩර්ස් වල ඉන්නවනේ අදාළ මේ ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලා. ඒතකොට ඒ කොහොමද ඒක කරන්නේ? ඒක මෙහි ගොඩාක් ලොකු ජාවාරමක් විදියට වෙච්ච දෙයක්. ඒක අපි හිතන විදිහට ඒගොල්ලොනුත් සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ටත් මුදල් ගෙවීමක් කළා ඒ විදියට කරපු එකක්. ඒගොල්ලන්ටත් ගාණක් දෙනවා. එහෙමද? එහෙම තමයි අපි හිතන විදිහට එහෙමනේ බෝඩර් ක්‍රොස් කරනකොට රුමේනියන් ඉමිග්‍රේෂන් එක පව් කරන්නත් ඕනේ. ඊළඟට ඒ අතරමැදි මේ පීරියඩ් එකෙන් මේ කොටසෙන් පස්සේ ඔක්ක වෙන්නේ මෙහෙමයි. බෝඩරේ පොලිසියෙන් අල්ලගත්තම රුවනි අල්ලගත්තම කඳුරකට ගිහින් දානවා. කඳුරකට ගිහින් දැම්ම මේ කඳුරේ දවස් රිෆියුජි. ඒතකොට ඒගොල්ලෝ රිෆියුජි කඳුරේ දවස් 2-3ක් තියලා ආයෙ ඒගොල්ලන්ට යන්න දෙනවා. එහෙම තමයි ඒගොල්ලෝ යන්නේ. අහුනොත් එහෙම වෙනවා. එහෙම නැති වුණොත් නෑ අහුනොත් මොකද වෙන්නේ කියන්නකෝ. අහුනොත් මොකද කඳවුරකට කියලා දානවා. කියන්නේ අහුනොත් ඒ රටේ කඳුරකට ගිහින් දානවා. රිෆියුජි කැම්ප් එකට ගිහින් දානවා. නැත්නම් එයාලා සල්ලි දීලා වාහනය කියන්නේ එයාලා අඳුරන අයගේ වාහනේ ඇතුලේ කියන්නේ යටක හරි පුටුවේ යටක හරි මොන හරි කවර් කරලා ඒගොල්ලෝ බෝඩර්ස් පාස් කරලා තමයි අරගෙන යන්නේ. ගොඩක් වෙලාවට ඒවා චෙක් වෙනවා. ගොඩක් කඩුයි මේගොල්ලෝ බිස්නස් වලට යනවා කියලානේ කියන්නේ වාහනවල. දැන් මෙයා මේ ලක්ෂ 15 ගන්නේ බෝඩර් එක ක්‍රොස් කරලා ඒ ඉතාලි වලට අරන් යන්න විතරයි. එහෙමද? ඔව්
එච්චරයි. ගිහිල්ලා දානවා. එච්චරයි. ඉතාලි වලට ගියාට පස්සේ මේ process එක පටන් ගන්නෙ රස්සාව හොයාගන්න ඕනේ. වීසා එකක් හදාගන්න ඕනේ. ඒවට ඒවා කිසි දෙයකට වග කියන්නේ මෙහෙන් වාහනයට දාගෙන එහෙට ගිහිල්ලා බස්සනවා එච්චරයි. ඒ මිනිසුන්ට වෙන කිසිම දෙයක් මගදී අහුවෙච්ච මිනිස්සු සමහර අය මග දාලා ආපු අවස්ථාවල් තියෙනවා. ඊට පස්සේ මේ අහුවෙච්ච අවස්ථාවල් වල ඒ මිනිසුන්ට වෙච්ච දෙයක් නැති දේවල් තියෙනවා. ලංකාවට යවපු මිනිස්සු ඉන්නවා. ඒ මිනිසුන්ගේ සල්ලිත් නැහැ අන්තිමට ඉතාලිත් නැහැ මෙහෙ ඉන්නත් නැහැ වෙච්ච දෙයක් නැහැ. සමහර මිනිස්සු බ්ලැක් ලිස්ට් කරලා මෙයාවල තියෙනවා. එතකොට ඕගොල්ලෝ දැන් ඔය දෙන්න දැන් දිල්හානි වයිනේ රුමේනියානේ ඔයා මේකට අහුවෙච්ච කෙනෙක්ද? මම එහෙම ගියේ නෑ මං තාම ඉන්නේ රුමේනියාවේ. ඔයා කෑ ගන්න මොකද? ඔයාට දෙන මාරුව මොකද්ද? අපේ ලංකාවේ අය වෙනුවෙන් ඉතින් අපි ලංකාවේ මිනිස්සු අනිත් එක තමයි මේක මේ මිනිස්සු කොතනින් හරි ඉවර කරන්න ඕනේ. එහෙම නෑනේ. මටත් මේ සම්බන්ධයෙන් මටත් ප්‍රශ්නයක් ඇති වුණා. මොකද දැන් එකක් මෙයා ඉස්සරහට මෙයා කරන්නේ හැමදාම හැම වැරද්දම කරලා දැන් ඔයත් එක්කම ඔය රුමේනියාවේ ඉඳලා මිනිස්සු ඉතාලියට පන්නන එකත් එක්කම මෙයා පටන් ගත්ත ඊළඟ ව්‍යාපාරය තමයි ඒහා සම්බන්ධවම මේ උන්ඩියල් ක්‍රමයට සල්ලි මහුව මාරු කරන එක. ඒක මහා පරිමාණයෙන් කරනවා අදත් තාමත්. ඒකට වගකීම යුතු අයත් ඉන්නවා. මොකද තාමත් මේ රටේ මමත් ඇවිල්ලා දැන් අවුරුදු 4 ඉවර වෙන්න යනවා. අදටත් අපිට නීත්‍යානුකූල ක්‍රමවේදයක් ලංකාවට සල්ලි යවන්න නැහැ. ගෙන්න ගන්න හෝ යවන්න. එතකොට මෙයා මේක නීත්‍යානුකූල ක්‍රමවේදයක් මේ දිල්හානි වාටත් නැත්තම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ එවනවත් ඇත්තේ උන්ඩියල්නේ. අපි සල්ලි යවන දැන් අපිට තියෙනවා කලින් නම් අපි කවුරු හරි හරහා මොකද අපිට මේ ID හදාගන්න බෑ ID හදාගන්න නැතුව අපිට account open කරන්න බෑ මෙහෙමනේ අපේ දැන් අපිට මගේ සල්ලි කවුරු හරි මාරු කරනවා නම් අපේ තියෙන ගානට වඩා රුපියලක් මේ 1.50ක් හරි වැඩියෙන් අපි එතනට යනවනේ අපි එතෙන්ට යන ඕනි කෙනෙක් එහෙමයි අපිට වැඩි ඒක හරි ඒක මම පිළිගන්නවා ඒක නෙවෙයි මගේ ප්‍රශ්නේ දැන් මෙයා කියන්න පුළුවන් නේ මෙයා මෙතන මේ සාකච්ඡාවේ මේ කොටුවේ එහා පැත්තේ එයා හිටියොත් මේ දිල්රුවන්ට එහා පැත්තේ මිනිස්සෙක් මම උදාහරණයක් මම ගන්න මම කැමති නම් කවුදයාගේ නම සරච්චන්ද්‍රද කවුද නෑ රංජිත් සමන්තිලක මම ලක්ෂ 15ක් රංජිත්ට දෙන්න කැමතියි රංජිත් කියනවා මාව ගිහිල්ලා බස්සනවා ඉතාලියේ මේ අසවල් ටවුන් එකට එච්චරයි අපි එකඟ වෙනවා හරිද රස්සා නෑ වීසා නෑ එකම දේ බෝඩර් ක්‍රොස් කරලා ගිහලා බස් වුණා විතරයි මම ලක්ෂ 15 දෙන්නේ මගේ කැමැත්තෙන්නේ එතකොට අර මිනිස්සු බලාත්කාරයෙන් ලක්ෂ 15 අරන් මේ සතෙක් වගේ ඇදගෙන යන්නේ නෑනේ ඒතර මම කැමැත්තෙන් යන්නේ මොකද්ද ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ ඒ අහුවොත් ඔයා මොකද කියලා උත්තරේ දැන් එතකොට ඔයා මේ සාධාරණීකරණය කරන්න හදන්නේ මිනිස් ජාවාරමනේ සාධාරණයි දෙක මිනිස් ජාවාරම සාධාරණීකරණය නෙමෙයි ඕකේ ඕනම දෙයක් ගනුදෙනුවක් දෙපැත්තක් තියෙන්න එපයි මම කැමති වෙන්න ඕනේ යන්න මෙහෙමයි මේක රටකට බලපාන ප්‍රශ්නයක් නේ අපේ ලංකාවේ මිනිස්සෙක් මෙහෙට ඇවිල්ලා ජාවාරම් කරනවා කියලා කියන එක ලංකාවේ ඉඳලා මෙහාට මිනිස්සෙක්ට වීසා දෙන එක නතර වෙන්න හේතුවක් වෙන්නේ නැද්ද එතකොට මේ මිනිස්සු අපි දිහාත් ඒ විදිහටම බලන්නේ නැද්ද අපි මේ රටවල් වලට ජාවාරම් කරන්න නෙමෙයිනේ එතකොට ඕගොල්ලෝ කම්ප්ලේන් කරාද මේ තානාපති කාර්යාලයට කියලා තියනවද ඒ දවස්වල මෙහි තානාපති කාර්යාලය කිසිම දෙයක් තිබුණේ නැහැ මිස චමුදිත මම ආවේ 2021 මේ රටට. ඒ එනකොට කිසිම දෙයක් අඩුම ගානේ මේ රටේ අහගන්න මේ ඉතිහාසෙ. මේ රටට මං එනකොට මේ කිසි දෙයක් තිබුණේ නැහැ. අඩුම ගානේ ලංකාවේ මිනිස්සු එකතු වෙලා කිසිම මේ පොදු වැඩක් කරලා තිබුණේ නැහැ මේ රටේ. මම මෙහාට ඇවිල්ලා මේ රටේ මිනිස්සු කීප දෙනෙක් අපි ලාංකිකයෝ මේ රටේ මිනිස්සුම ඉන්න ලාංකිකයෝම තමයි තව අයගේ සැප දුක් හොයලා මේ මිනිස්සුන්ට කණ්ඩ වේලා හරිද අදත් ලංකාවේ මිනිස්සු ටිකම තමයි එකතු වෙලා රස්සාවක් නැතුනොත් රස්සාවක් හොයලා දෙනවා. එළියට වැටුනොත් තමන්ගේ ඉන්න තැන ගෙනල්ලා තියා ගන්නවා. කන්න බොන්න නැත්තම් කන්න බොන්න වේලා හරි කොහොම හරි ලංකාවේ මිනිස්සුම එකතු වෙලා ලංකාවේ මිනිස්සුම තමයි මේ රටේ ඉන්න ලංකාවේ මිනිස්සුන්ව රැක බලාගන්නේ අදත්. ඒ තරම් මනුස්සකම් තියෙන මිනිස්සු මේ රටේ ඉන්නවා. එතකොට මේ මිනිස්සුගේ මේ අනිත් උන්ඩියල් ක්‍රමයට සල්ලි මාරු කරන එක මේ රටේ නීත්‍යානුකූල ක්‍රමවේදයක් නැහැයි කියලා ඒක මේ සල්ලි මාරු කරන එක ලංකාවේ නීතියට අනුව නීත්‍යානුකූල නැහැ. ඒක සාධාරණීකරණය කරන්නත් බෑ. මම කළත් ඔව් මමත් දාලා තියෙනවා සල්ලි. හැබැයි ඒක සාධාරණ ඒකට ක්‍රමවේදයක් ලංකාවෙන් හදන එක ලංකාවේ රජයේ වගකීමක්. ඒක අපේ වගකීමක්. දැන් තානාපති කාර්යාලයක් තියෙනවනේ. දැන් තානාපති කාර්යාලයක් තියෙනවා. ඔව් එතකොට දැන් ෂෙනගන් වීසා එකනේ මේ ඇවිල්ලා රුමේනියාවට දැන් ෂෙනගන් වීසා එක තියෙනවනේ. දැන් කාටත් හොරෙන් ඉතාලියට යන්න ඕනේ නෑනේ. ඕනම කෙනෙක්ට මේ ෂෙනගන් හැබැයි පුළුවන් නේ. ඒක දැන් මේ කරන්නේ
දැනුත් මේක කරනවද? ඒ මනුස්සයාගේ පැනට ඒ මනුස්සයාගේ පැනට දැන් හිතන්නකෝ ඔව්. ඔකේ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මම ඔයාලට කිව්වනේ පහුගිය දවස්වල 4 දිනක් කලින් ලංකාවට යවුවා කියලා. ඒ යවන්න හේතුව වෙච්ච පළවෙනිම දේ තමයි මෙයා හැම තැනම ඒ කියන්නේ මෙයාට කිසිම කෙනෙක්ට කිසිම දෙයක් කරන්න බෑ කියන එක තමයි මෙයා මිනිස්සුන්ට කියලා තියෙන්නේ. ඒ කියන්නේ එයා මෙහි ලොකු කෙනෙක්. එයාට ඕනි දෙයක් මෙහි කරන්න පුළුවන් සහ එයා ඉතාලි පුරවැසියෙක්. එයා මංගේ ළඟ වොයිස් තියෙනවා. එයා කියලා තියෙනවා මට ලංකාවේ නීතිය වැඩක් නැහැ. මම ඉතාලි පුරවැසියෙක්. මට ඕව අදාළ නැහැ. මට වැඩක් නැහැ. මං කරන දේවල් මං කොහොමද කරනවා. එතකොට ඔයා හොඳට හිතන්න ලංකාවේ මිනිස්සු මෙහි ඉඳලා ඉතාලිය යවන එක හරි උන්ඩිය ක්‍රමයට හරි එයාගේ account එකට share කරන්න සල්ලි කොහෙන්ද කියලා මට කියන්නකෝ. එයා ලංකාවේ පුරවැසියෙකුත් නෙමෙයි නං. හරිද? එයා ලංකාවත් එක්ක ගනුදෙනුකුත් නැත්තම් ලංකාවේ නීතියට අදාළත් නැත්තම් එයා ලංකාවේ නැතු මට උත්තර දෙන්න බෑ. ඔයා උත්තර දෙන්න. මේ සල්ලි කොහෙන්ද කියලා. ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ ඔයා කියන්නේ. මෙන්න තියෙනවා සාක්ෂි. මේ තියෙන්නේ මිනිස්සුන්ගේ සල්ලි එයාගේ account එකට දැම්ම ගත්තේවා. මේ සල්ලි මෙයා මොනවද කරන්නේ මේ ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි බැංකුව මොකද්ද? බැංකුව මේ එක බැංකුවක් නෙමෙයි මිස් සමිතිත මෙතන බැංකු කීපයකට BOC ඊට පස්සේ People's සෙලාන් හැම බැංකුවකින්ම මිනිස්සු මේ දාපු සල්ලි මෙතන තියෙනවා. තව තියෙනවා මගේ ළඟ. හරිද? මේක තාමත් සිද්ධ වෙන දෙයක්. මෙයා work permit දෙනවා කියලා මිනිස්සුන්ගේ මේ account වලට දැම්ම ගත්ත සල්ලි. හරිද? මිනිස්සුන්ගේ හීනයක් නේ රටකට එනවා කියලා කියන එක. ඒක හීනයක්. එතකොට මේ සල්ලි මේ බැංකු බ්‍රාන්චස් කොහෙද? කොහේවද? බැංකු බ්‍රාන්චස් මේ දාලා තියෙන සෙලාන් බැංකුව OWHR සමන්තිලක සෙලාන් බැංකුව 10යි 50යි 133යි 81යි 33යි 91යි 20 අම්බලන්තොට මේක තමයි මේ එකක් තව තියෙනවා account numbers මේවා පිළිබඳව පරීක්ෂණයක් කරන ඕනෙම කෙනෙක්ට අපි මේ සියලු තොරතුරු දෙන්න ලෑස්ති ඒ වගේ කියන්න මේ ගොඩක් ඉන්න රුවනි ඔයා කියන්නකෝ මම ගොඩක් කතා කරේ නැහැ ඔයාගේ අත්දැකීම කියන්නකෝ දැන් කිව්වනේ මේ ඇයි දැන් මිනිස්සු ඉතාලියානි කියලා දැන් මිනිස්සු ඉතාලියානි රුමේනියාවේ ගොඩක් 190කටම work permit නැහැ employeesලා work permit හදාන්න නැහැ visa නැහැ එයාලා බලන්නේ කොහොද එයාලා employer එයාලගේ වැඩ ගන්නවා හැබැයි සැලරි ගෙවන්නේ නැහැ ඊට පස්සේ එයාලා යනවා මම ඔයාව හොරෙන් යවන්නම් ඉතාලිය මෙහෙම මේ ඔයාලට රිෆියුජි දාගත්තම රෙස්ටොරන්ට් එකක වැඩ කරන්න පුළුවන් ඉතින් එයා බලලා මට යන්න ඕනේ රුමේනියාවෙන් එළියට යනවා මට වීසාත් නැහැ work permit නැහැ employer මගෙන් වැඩ ගන්නවා සැලරි ගෙවන්නේ නැහැ ඉතින් එයා කාට හරි සල්ලි යූරෝ 5000 8000 මතන් දැන් යූරෝ 4000කට යවනවා මං හිතන්නේ යූරෝ 4000 දීලා ඔන්න ඉතින් යනවා ගියාම මම දන්න කීප දෙනෙක් මේ ඉන්නවා ඔය පල්ලියේ නාන්නේ පල්ලිය වතුරෙන් නිදාගන්නේ පාක් එකේ කියන්නේ ඉතාලියේ ජොබ් නැහැ මෙයාලා ගිහිලා දැම්මට ජොබ් මුකුත් නැහැ ඉන්න දැනක් නැහැ නාන්න නැහැ ඔය මං දන්න කීප දෙනෙක්ම පල්ලිය වතුරෙන් තමයි නාන්නේ ඉතින් ඔය වගේ අපේ ලංකාවේ ජාවාරම් කරන හැබැයි යාළුවාට කිසිම වගකීමක් ගන්නෙ නැහැ. දැන් ෂෙන්ගන් උනාට වීසා නැති අය 90ක් ඒ රටේ ඉන්නවා. මොකද ගොඩක් අය ලංකාවෙන් රුමේනියාවට ගියාට ඒ ඒජන්සි වලින් ඒගොල්ලන්ව බලන්නේ නැහැ. මම දන්නේ කියන්නේ එම්බසි හරහා කොහොම හරි මේගොල්ලන්ගේ කොහොමද වීසා ඒ පිළිවෙල කියලා ඒ උනාට රුමේනියාවට ගිය ගමන් වීසා නැහැ. ඕනේ මම දන්න පුද්ගලික අත්දැකීමක් තියෙනවා රුමේනියා යන්න ලංකාවේ එම්බසි එකෙන් වීසා ඇප්ලයි කරපු අය අවුරුද්දක විතර කාලයක් බලන් හිටියා. අල්ලා ඒ අවුරුද්ද විතර පස්සේ තමයි එයාට වීසා ලැබුණේ. ඒකට හේතුව තමයි ලොකු පොලිබක්. එක නම්බරයක් යන්න 10 ගාණක් ඔයගේ කාලයක් යනවා. ඒතර මේ එන අය යන්නේ වීසා එක අරගෙනනේ. ඒ වීසා එක කියන්නේ වර්ක් පර්මිට් එකනේ නේද? එහෙම නේද? ඔව් මම දන්න ධර්මයේ වීසා එක අරගෙන ගිහිල්ලා රුමේනියාවට ගිය ගමන්ම කම්පැනි වහලා ජොබ් එක නැතුව ඉඳලා මේ මම දැනුවත්වම දිල්හානි උදව් කරා මම දන්න විදිහට යමුනා රාම්‍යා ඔය නිල්මිනි කියන අය 5 දිනකට උදා කියන්නේ රුමේනියාවට ගිය ගමන්ම ජොබ් එක නැහැ කම්පැනි වහලා මොකද එයාලා බලන්නේ කාගේ හරි සල්ලි දීලා එම්ප්ලොයර් කෙනෙක්ගේ වර්ක් පර්මිට් එක විතරයි ගහගන්නේ ගහගත්තාට පස්සේ ඒගොල්ලෝ එහෙ ගියා මේ කම්පැනි නැහැ ඒ කියන්නේ දිලානේ වා කියන්නේ දැන් ඒ කියන්නේ මට වීසා එකක් එනවා. හරිද? ඒ කියන්නේ මම හොර කම්පැනියකින් තමයි වර්ක් පර්මිට් එක ගහගන්නේ. ඒ කියන්නේ එහාට ගියාට පස්සේ ඒ කම්පැනි එහෙම කම්පැනියක් නැහැ. එහෙමද කියන්නේ? මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය ලංකාවෙන් එන්න මිස සම්මුතිත ගොඩක් වෙලාවට අපිට දෙන්නේ මාස 3ක වීසා එකක්නේ.
මාස 3යි එක වළංගු මේ රටට එනකොට. එතකොට ඒ ඇවිල්ලා ඒ මාස 3 ඇතුළත අපි අපේ අලුත් ඊළඟ work permit එක අපි process කරගන්න ඕනේ අපි එන කම්පැනි එක හරහා. අනිත් එක මේ රටේ තියෙන තව ප්‍රශ්නයක් තමයි අපේ රටවල් වගේ මේ නීති කියන ඒවා පරම්පරා ගානක් කයල් පනිනකම් මේගොල්ලෝ ඉන්නේ නැහැ. මේගොල්ලෝ අද අපි දන්නේ අද ඉමිග්‍රේෂන් එකේ තියෙන නීතිය සමහර විට තව දවස් දෙකකින් ඒක වෙනස් වෙලා එහෙම් පිටින්ම. එතකොට මේවත් එක්ක පහුගිය කාලේ අපේ මිනිස්සුන්ගේ work permit මං හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් මට අත්දැකීම් තියෙන අපේ ළමයි කතා කරනවා කියනවා. ඇත්තටම උදව් කරන්න විදිහක් නැහැ. මොකද ඒවා නීත්‍යානුකූල දේවල් අපිට මැදිහත් වෙන්න බෑ. ඉතින් මේවා රාජ්‍ය විදිහට ඩොලර් විතරක් නෙමෙයි මිනිස්සු සමුදිත ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න ඒවා හොයලා බලන්න. දැන් මේ ලේසියෙන්ම මේ මිනිස්සයා මේ කරන දේ ඒ මිනිස්සයා ගාව අදත් වැඩ කරනවා. කිසිම මිනිස්සෙක්ට ඩොකියුමන්ට් දාන්නේ නැහැ. මේ මං කියන අදාළ පුද්ගලයා එයා ගා වැඩ කරා ඔය නිරෝෂ් කින අයියා කෙනෙක්. ඒ අයියා මට කතා පෞද්ගලික මට කතා කළා නංගි මම වැඩ කරන්නේ මේ පුද්ගලයා ළඟ මේ ඔය රංචි කින ළඟ කඩේ මගේ කියන්නේ යා වීසා එක දීවි තමයි ගියා හිටපු යාගේ වැඩ අරගෙන තිබ්බ හැබැයි work permit දාලා work permit එක දාලා තිබ්බේ නැහැ. ඊට පස්සේ යා මට කතා කරලා කිව්වා නංගි මොකද මගේ මැඩම් කෙනෙක් ඉන්නවා රුමේනියාවේ. අනේ වාගේ මැඩම්ට කියලා මට ජොබ් එකක් හොයලා දෙන්න කියලා. ඊට පස්සේ මම මේ මැඩම්ට කතා කරලා ජොබ් එකක් හොයලා දෙන්න ගම ඒ නිරෝෂය ගියා එහෙට. ගිහිල්ලා යා යුරෝ 150ක් ගත්තා යුරෝ 300ක් ගන්නවා අවුරුදු මැඩම් මේ ජොබ් එකකට යුරෝ 150ක් ඉස්සෙල්ලා මගේ account එකට දාන්න ඕනේ. යාගේ account නම්බර ඔක්කොම මගේ ළඟ තියෙනවා. ඉතින් දාලා හැබැයි එයා ජොබ් එකක් හොයලා දුන්නේ නැහැ. ඒ අනිත් ජාවාරමක් රුමේනියායේගේ එයා ජොබ් එකක් හොයලා දුන්නේ. ඊට පස්සේ මිනිස්සයා තැන් වල වැඩ කරලා අන්තිමට කාවෝෂ් එක වැඩ කරලා ඒතන work permit ගැහුවේ නැහැ කිසිම දෙයක් නැහැ. අන්තිමට එයා මම දැන් යුරෝ 5000 6000 දීලා ෆ්‍රාන්ස් ගියා. ওই බෝඩර් ක්‍රොස් කරලා දාන්න යාළුවෝ ලංකාවේ කෙනෙක්ගේ මාර්ගේ ෆ්‍රාන්ස් ගියා. දැන් ෆ්‍රාන්ස් එකේ රිෆියුජි කැම්ප් එකේ ඉන්නවා එයා. මම දැන් අවුරුද්දක් ඉන්න ඕනේ. ඒකේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ තමයි යාට වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. මම අහන්නේ දැන් එන පිරිස ගන්නකෝ දැන් එන අයට හම්බෙන වීසා එක රුමේනියා වීසා කියලා නෙමෙයි ෂෙනගන් වීසා එකක් නේ හම්බ වෙන්නේ නේද? ෂෙනගන් වීසා එකක් තමයි. ඒ උනාට ඒක මේ රටට එන්න විතරයිනේ. හරි ෂෙනගන් වීසා මාස 3කට එහෙමද? 3යි. මාස 3යි. මාස 3ක ටෙම්පරරි වීසා එක. කියන්නේ මාස 3 ඇතුළත වීසා එකක් අපි ගහ ගන්න. ඒක එම්ප්ලොයි අපිට වීසා එකක් ගහන්න ඕනේ නැත්නම් අපි වීසා එකක් ගහ ගන්න. මේ මාස 3 එක්ස්පයර් වුණොත් අපිට වීසා නැහැ. හරි. මාස 3 ඇතුළත වීසා එකක් ගහ ගන්න බැරුණොත් රුමේනියාවේ ආපහු ලංකාවට යන්න ඕනේ. ඒකද? අනිවාර්යෙන් මේ මිනිස්සු මාස මට හම්බෙලා තියෙනවා මාස 2යි 3යි මේ රටට ඇවිල්ලා ඒ ළමයින්ට වීසා එක ගහ ගන්න විදිහක් නැහැ. කම්පැනි එකේ ප්‍රශ්න එක්ක ඒගොල්ලෝ වැඩ දන්නේ නැතුව ඒගොල්ලෝ එළියට දාලා ඩොකියුමන්ට් හදන්නේ විවිධාකාර මිනිස්සුනේ ඉන්නේ. එතකොට මේ මිනිස්සු අකමැති නම් කාට හරි ඒගොල්ලෝ ඩොකියුමන්ට් හදන එක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් එහෙම වෙච්ච ළමයි ඕන තරම් හම්බෙලා තියෙනවා අතරමං වෙච්ච මාස 3 වීසා එකෙන් රුමේනියාවට දැන් අද ආවොත් එහෙම කෙනෙක් හරිද එයා කෙලින්ම එන්නේ අරමුණ රුමේනියාව නෙමෙයි ඉතාලිය කියලා හිතමුකෝ අපි හරිද එතකොට දැන් එදා වගේ නෙමෙයිනේ අද දැන් ෂෙනගන් වීසා එකක් නැතේ තියෙන්නේ අද රුමේනියාවට එන කෙනාට හෙට අර රංජිත්ගේ උදව්වක් නැතුව කෙලින්ම යන්න පුළුවන්ද මේ මොකද ඔයා fingerprint යන්න ඕනේ ටෙම්පරරි කියලා ඔයා ID එක ගන්න ඕනේ. ඔයා ID එක ගන්න ඕනේ. මේ ආවහම මිනිස්සෙක් මෙහි පර්මනන්ට්ලි මේ තමන්ගේ මේක නීත්‍යානුකූල පසුබිම හදා ගන්න නම් ඒ මාස 3 ඇතුළත එයා අලුත් work permit එකකට යන්න ඕනි. ඇග්‍රීමන්ට් එකක් තියෙන්න ඕනි. මේ රටේ TRC එකක් අපිට හම්බ වෙනවා. අපේ රටේ වගේම ID එකක් අපිට මේ රටේ හම්බ වෙනවා රෙසිඩන්සි එකක්. ඒක අපි ගන්න ඕනි. ඒක ගත්තට පස්සේ තමයි අපිට වෙන රටකට යනවා නම් යන්න. හැබැයි ඒකටත් නිසි සමුදිත්ත ඔය හිතනවා වගේ ලේසි නෑ. එහෙම ගිහිල්ලා අතරමං වෙච්ච අයත් ඕන තරම් ඉන්නවා. අපිට දැන් මට උදාහරණයක් විදිහට මම අවුරුදු 4ක් මෙහෙ මම දැනට මේ රටේ මේ ඔය රංජිත් හරහා මට සිද්ධ වෙච්ච දෙයක් නිසා මම නඩුවක් කියනවා මේ රටේ. මම නිකන් වැකේෂන් එකකටත් මම තාම මේ රටෙන් එළියට අඩියක්වත් තිබ්බේ නෑ. දැන් ගොඩක් අය කලේ ෂෙනගන් වෙච්ච ගමන් මේ රටෙන් ගියා. හැබැයි ගිහිල්ලා අපිට ඉන්න පුළුවන් තව රටක දින 90ක කාලයක් විතරයි. ඒ දින 90ට කලින් ආපහු අපි මේ රටට එන්න ඕනේ. එතකොට තමයි අපිට ආපහු නීත්‍යානුකූල මේ රටේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වෙන රටකට යනවා නම් අපි ඒ රටේ ඒ අදාළ රටේ ෂෙනගන් ඒරියා එකේ උනත් ඒ රටේ අපි work permit එකක් apply කර නීත්‍යානුකූල ක්‍රමවේදයක් තියනවා යන්න. ඒ විදිහට ගියොත් තමයි අපිට ඒ රටේ ඒ විදිහට ඉන්න පුළුවන්. එහෙම නැතුව මේ අපිට TRC එක දැන් මොකක්ද ඔයගොල්ලන්ගේ යෝජනාව? දැන් මේ ජාවාරම් කරුවෙක් ඉන්නවා රංජිත් නේද කිව්වේ රංජිත් ඉන්නවා. එතකොට සමන්තිලක
ලංකාවේ එම්බසි එක තියෙනවා. ඒකද මේ තත්ත්වෙ දිගටම ගියොත් ඕගොල්ලන්ගේ තර්කය හරි වැරදි නෑ. ලංකාවට මේ ලංකාවේ මිනිස්සු මෙහෙම පනින්න ගියොත් රුමේනියා අපේ ජොබ් ලංකාවේ කෝටස් බ්ලැක් මාක් එකක් වෙන කියන්නේ මෙහෙම ලංකාවේ පුද්ගලයෙක් මේ විදිහට කරාම අපේ ලංකාවේ බ්ලැක් මාක් එකක් ඒක කියන්නේ මේක ජාවාරමක් මිනිස්සු මිනිස් ජාවාරමක් කරන්නේ. තනි කරම ලොකුම මේ පුද්ගලයා කරනවා නම් මෙයාට මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා එයා කියනවනේ මොකක්ද යාට තියෙන හයිය? මොකද්ද එයාගේ එයාට මම දන්නේ මිනිස්සු කවුරුත් දැන් ඔයා මගෙන් අහනවා ඇයි ඔයා මේකට කෑ ගහන්නේ කියලා. ඉතින් කවුද කෑ ගහන්නේ? දැන් අවුරුදු 4ක් මේ මිනිස්සයා කරන දේවල් බලන් ඉන්නවා. කිසිම කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න ඒක ගහන්න බෑනේ මේ දිල්හානි මොකද යාට වීසා නැහැ. මෙයා ගෙනාවට මෙයා වීසා එක හදන්නේ නැහැ. යාට වීසා නැහැ. ඒකට මෙයා පඩියක් ගෙවන්නේ නැහැ. තියාගෙන වැඩ ගන්නවා. ඔය පොඩි මුදලක් දෙනවා. ඉතින් ඒ මිනිස්සුන්ට කෑ ගහන්න බෑ. පොලිසියට ගිහලා කම්ප්ලේන් කරන්න මොකද වීසා නැහැ. මෙයා වර්ක් පර්මිට් දාලා නැහැනේ. ඉතින් කවුද යා වෙනින් කතා කරන්නේ? හොරෙන් ඉන්නේ කියන්නේ. ඉතින් ඒගොල්ලන් දැන් මෙහෙමයි. දැන් හිතන්නකෝ මම දැන් වැඩ කරන කම්පැනි එකේ මං අයින් වෙනකොට මට දෙනවා රිලීස් පේපර් කියලා එකක්. එතකොට ඒක වළංගු වෙන්නේ දින 90යි. ඔය මිනිස්සයා ගාවට වැඩට යන හැම කෙනාම පහුගිය කාලේ ඔතනට වැඩට ගිය හැම ළමෙක්ම ඒ හරියට තමන්ගේ නීත්‍යානුකූල මේ දේවල් අරගෙන ගියා. අරගෙන ගියාම මේ මිනිස්සයා හරි ප්‍රොසෙස් එකට දාලා දාලා වෙනකන් ඉන්නවා. මම හරි වර්ක් පර්මිට් දාලා දෙන්න කියලා. එන්නාට ඒක දාලා නැහැ. ඊට පස්සේ මෙයා බ්ලැක් ලිස්ට්. එයා දන්නවා මෙයා මං හැදුවේ නෑ බ්ලැක් ලිස්ට් මෙයා ඉන්නේ කියලා ඒත් අර එයා කතා කරන්න බෑ. මිනිස්සයාට එතනින් ඇරෙන්න වෙන තැනක පිහිටක් නෑනේ මිස් චමුදිත මේ රටේ ID එකක් නැතුව අපිට ඉන්න බෑ. නීත්‍යානුකූල පසුබිම නැතුව අපිට තැනකට යන්න බෑ. හිරකාරය වගේ ඒ මිනිස්සයා දෙන දෙයක් කාලා ඔයා දන්නවද සමහර වෙලාවට මේ රටේ ඒ ළමයි දෙන පඩිය වගේ 4 ගුණයකින් එකයි දෙන්නේ. ඒ කියන්නේ ලේ 1000ක් දෙන සමහර අයට දෙන්නේ. ලේ 800 1000 පඩි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් අඩු ගානේ 60000ක්වත් නැති සැලරි එකක් ගන්න කට්ටිය ඔතන වැඩ කරනවා. ඒ ළමයි. ඒගොල්ලන්ට හදිස්සියකට කොච්චර අසාධාරණයක් වුණත් ගැහුවත් බැන්නත් මොනවා කළත්. හරි අවසන් කරමු. ලංකාවේ එම්බසිය මේ ගැන ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මං දැනට මම දන්න විදිහට දැනට එහෙම මොකුත් ලොකු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අදටත් මම දන්න විදිහට තාමත් 7 දෙනෙක් විතර තාමත් එතන වැඩ කරනවා. ඒ වගේම මේ ජාවාරමත් අනිවාර්යෙන්ම තාම සිද්ධ වෙනවා. දැනටත් ලංකාවේ මිනිස්සුන්ගේ කෝටි ගාණක් රුමේනියන් ජාතිකයේ අයත් මේකට ගොඩක් රුමේනියන් ලෝයර්ස්ලා මම දාන්න ලෝයර් කෙනෙක් ඉන්නා ලවුරා කියලා. එයා ගොඩක් වීසා නැති අයට මට යුරෝ 1000ක් දෙන්න මම මේ account එකට සල්ලි දාන්න මම ආගේ වීසා එක හදනවා කියලා ඒ මිනිස්සුන්ව ගෙන්න ගන්න මම හිතන්නේ මම දන්න තරමින් එයාගේ account එකට යුරෝ 60000ක් 70000ක් විතර වැටිලා ඇති මම දන්න තරමින්. මොකද ලංකාවේ ඔයා එන්න මම ආගේ වීසා එයාත් නෝන සම්බන්ධයිද? ඒ ලෝයර්ත් නෝන සම්බන්ධයි. ඒ ලෝය සම්බන්ධයි. මොකද ඒක මේක වෙනම ජාවාරමයි. මොකද මෙයා ළඟටත් ගොඩක් ලංකාවේ මිනිස්සු ගෙන්නනවා. මෙයා වීසා හදනවා කියලා ලවුරා කියලා. ඉතින් ඔය බුකාරෙස්ට් සිටි එකේ ඉන්නේ ලවුරා. එයා හදන්නේ එයා කරන්නේ ලංකාවේ ගෙන්නගෙන මම දන්න UTIL මොකක් හරි කියලා ඉන්න බැකෝ. ඒ කම්පැනි ඉන්න 15 දෙනෙක් විතර මෙයා හරි මං ලවුරා කියන ඔයා එන්න මං ඔයාගේ වීසා එක හදනවා කියලා ඉස්සෙල්ලාම යුරෝ 500ක් දාන්න කියන මේ RO 13BRG 410SV0086 770410 කියන account එකට සල්ලි මේ account එක check කරොත් හොයා ගන්න පුළුවන් ලංකාවේ මම හිතන්නේ ලක්ෂ ගානක සල්ලි මේකට දාලා දෙනවා. ඒ යුරෝ වලින්. ඒ තරම් එයා ලොකු බිස්නස් එකක් කරනවා. ඔය ලවුරා කියන කෙනා, අවරේලියා කියන කෙනා, කියන්නේ මේ රුමේනියන් අයත් මේකට ගොඩක් ලංකාවේ කෙනෙක් දැක්කොත් වීසා නැතුව ඔයා එන්න මං හදලා දෙන්නම් කියලා කියනවා. රිලීස් එකක් නැතුව ආවොත් මම ඔයාලට ජොබ් එකක් හොයලා දෙන්නම්. මට යුරෝ 300ක් වුණ ජොබ් එකක් හොයලා දෙන්න. ඉස්සෙල්ලාම 150 දාන්න කියනවා. ජොබ් එක හම්බුනට පස්සේ ඉතුරු සල්ලි කියනවා. ඒත් මෙයා සල්ලි ගත්තට පස්සේ ජොබ් එක දෙන්නේ නැහැ. මෙයා වීසා එක අර රිලීස් එක ඉවර වෙනකන් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ නාවගේ රිලීස් එක ඉවරයි ජොබ් එක ඒ එම්ප්ලොයර් ඔයාව රිජෙක්ට් කරලා ඔයාට එක්ස්පීරියන්ස් නැහැ. ඔයා දැන් වීසා එකක් හදා ගන්න ඕනේ. මොකද ඔයාගේ වීසා එක නැහැ. ඔයා යුරෝ 10ක් ගෙවන්න යනවා. ඔයාලට මේ හයි කෝට් දාලා ඔයාගේ වීසා එක හදාන්න අපි මේ රික්වෙස්ට් එකක් ගන්න ඕනේ කෝට් එකෙන් කියලා සල්ලි අරගෙන බ්ලොක් කරනවා. කාට කියලා කතා කරන්නද? හරි. කතා කරන්න කෙනෙක් නැහැ. දිල්හානි මොකක්ද යෝජනාව ඔයගොල්ලන්ගේ? මොකක්ද ඔයගොල්ලෝ ඉල්ලන්නේ? මේක ඉවර කරන්න. මම කියන්නේ එම්බසිය හරහා හරි මේක දැනුවත් කරන්න ඕනේ. පහුගිය කාලේ පුරාම මම දැනුවත්ව අපේ ළමයි අවුරුදු 4 5 6 7 හිටපු ළමයි
ඩොකියුමන්ට් නැතුව අන්ත අසරණ වෙලා තාමත් සමහර ළමයි හැංගිලා හරි ජොබ් එකක් කරගන්නවා. මොකද මිස් යමුදිත ඔයා දන්නවා ලංකාවේ තත්ත්වේ. ඒ ළමයි එන්නේ සෑහෙන මුදලක් ණය වෙලා සෑහෙන වියදම් කරලා බොහොම අමාරුවෙන් මේ රටකට එන්නේ. එතකොට ඒ ඇවිල්ලා මේ විදිහට නීත්‍යානුකූල තමන්ගේ නීත්‍යානුකූල පසුබිම වෙන කවුරු හරි නිසා. ඒ කියන්නේ මම කියන්නේ මේ රටේ අයගේ හරි අපේ ලාංකිකයෝගේ හරි කාගේ හරි හේතුවක් හින්දා නැති වෙනවා නම් විශේෂයෙන් මේ වගේ ජාවාරම්කාරයෝ නිසා නැති වෙනවා නම් ඒ මිනිසුන්ට අනිවාර්යෙන් සාධාරණයක් වෙන්න ඕනේ. අඩුම ගානේ මේ මිනිස්සු ඔච්චර අවුරුදු ගණන් හරියට පඩියක් ගෙවන්න නැතුව වැඩ ගන්න තැන් තියෙනවා නම් රජයෙන් හරි මැදිහත් වෙලා මේ මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ට කළ දෙන්න. අඩු ගානේ මේ ළමයින්ගේ ඩොකියුමන්ට් හදාගන්න මේ රජයෙන් ඉල්ලීමක් හරි අපි කරන්න ඕනි. මොකද මේ ලංකාවට යනවා කියලා කියන එක මේ ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයිනේ. ඒ ළමයි එන්නේ ලොකු බලාපොරොත්තු තියාගෙන මේ වගේ රටකට. එතකොට අපිට මැදිහත් වෙලා කරන්න පුළුවන් දේවල් ඒ ළමයින්ට කණ්ඩ වේලක් දෙන්න පුළුවන්. ඉන්න තැනක් නැත්තම් ඒක ඒ අරෙන් අපි මොනවද කරන්නේ? ඒව කිසි දෙයක් කරන්න බෑ අපිට. එතකොට ඒක නිසා මම කියන්නේ මේකට රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වීමක් වෙලා මේ ළමයින්ට මේගොල්ලන්ගේ වැරදි නැත්තම් හරියට ඩොකියුමන්ට් තියෙන ළමයින්ගේ වෙන කාගේ හරි වැරද්දක් හින්දා ඩොකියුමන්ට් නැති වෙනවා නම් ඒවට මොකක් හරි ක්‍රමවේදයක් මේ රජයත් එක්ක සාකච්ඡා කරලා හදලා දෙන්න ඕනේ. මම හිතන විදිහට බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ රොමේනියාවේ ශ්‍රී ලංකා මහා කොන්සල්ස් කාර්යාලය මේ සම්බන්ධයෙන් වෙන ඒ වගේම මේකට මිස් චමිත මට තව විනාඩියක් දෙන්න. මේකට අර ඊතර අපි කියලා සංවිධානයක් ඉනවා. ඒගොල්ලන් මේක ගැන තොරතුරු ගොඩාක් දන්නවා. ඒගොල්ලෝ ගාව සෑහෙන තොරතුරු තියෙනවා. ඒගොල්ලෝ මේකට මැදිහත් වෙලා මේ වැඩේ කරන්න උදව් කරනවා. ඉතින් මං හිතනවා කවුරු හරි මේකට උදව් කරනවා නම් ලංකාවේ රජය හරහා හරි මේ ඊතර අපි සංවිධානයේ කට්ටියව මට හම්බෙලා නැහැ. ඒගොල්ලෝ මම දන්නේ මේකට කවුද ඉන්නේ කියලා. ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න. ඒගොල්ලෝ මේ හැම දෙයක්ම 100% දන්නවා. තොරතුරුත් ඒගොල්ලෝ ගාව තියෙනවා. රොමේනියාව හරහා සිදු කරන මහා මිනිස් ජාවාරමක සම්බන්ධ සුළමුල සහ ඒ අදාළ පුද්ගලයා පිළිබඳව නම්දම් සහිතව අනාවරණය කළේ දිල්හානි බෝපිටිය රොමේනියාවේ සිට සහ රුවනි පීරිස් සයිප්‍රස්යේ සිට බලාපොරොත්තු වෙනවා ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය. ඒ වගේම අදාළ රුමේනියාවේ අදාළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළු සියලු දෙනා මේ සම්බන්ධව ශනිකව ක්‍රියාමාර්ගයක් ගනිවි කියලා. බොහොම ස්තුතියි දෙන්නටම. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි.